රැකගත්තේ බා මේ ආදරේ ඔබ මට දුන්නා යලි උදුරන්නේ ඇයි ප්‍රේමියේ මා ජීවිතේ ඔබ පන දුන්නා අද විඳලන්නේ ඇයි සොඳුරේ මායම් කලාවේ සායම් සිනාසේ පායන් සඳේ පිම්ගිරනේ පාලම් තොටේදී කෝලම් කලාසේ ආයේ ප්‍රේමින් ලංවී මුණාගේ. Hi guys, welcome back to my YouTube channel. අද 23 වෙනිදා මම vlog එකක් කරනවා කියලා හිතුවේ නෑ. ඊට පස්සේ මට හිතුණා vlog එකක් කරන්න ඕනි කියලා. මොකද මේ vlog එක Christmas vlog එකටම add කරන්න. මගේ හදවතේ වේදනාවක නුඹගේ ළමදේ මා නිදනවා ආලෙන් ඉවරලා मैं दुनिया में हृदय में ससलोना माँ संताने देते गेविला मैं संकवेलो. Hi guys, ada api නත්තලට enjoy කරන්නේ නත්තලට කොළඹ බලන්න ආවා. අපි ආවේ මෙන්න මේ වෑන් එකේ. මෙන්න මේ වෑන් එකේ ආවේ අපේ හස්තගේ ආවේ වෑන් එකක. මේ මොකක්ද කියන්නේ කි දැන් ඉන්නේ පෝට් සිටි එකේ. බලමු අපි කොහොමද කියලා. අපි ඇත්තටම මට හිතා ගන්න බෑ මේ vlog එක කොහෙන් පටන් ගන්නද කියලා. අපි මුලින්ම පෝට් සිටි එකට ආවා. අපි ආවේ 5ට විතර. මට හරියටම වෙලාව මතක නැහැ. අපි ඊට පස්සේ මුලින්ම ගියා ෆුඩ් කෝට් එකට. ඉතින් අපි පුංචිලා කෑම ඕඩර් කරනකම් මම ආවා බීච් එක පැත්තට. ඒ කියන්නේ පෝට් සිටි මරීන එක පැත්තට. මරීන කියන්නේ බීච් එක පැත්තට. ඒ ෆුඩ් කෝට් එක ඉස්සරහම තියෙන මාරම ලස්සන අවසට. කොළඹට එයා පොලියුෂන් එක වැඩි. ඒ නිසා ඈතින් මීදුම් වගේ පේනවා. madavunave premena vila mata ayona nubagav innona kaletev premena me ayena vekiya mata ayena nubagav innona satpilangin susume. guys, අපි ඉන්නේ පෝට් සිටි බීච් එකේ. පෝට් සිටි එකේ හරියටම ඉන්නේ ෆුඩ් කෝට් එක ගාව. මාරම ලස්සනයි guys. දැන් සඳන් ඊට බැහැගෙන ඉවරයි. මං දන්නවා ඔයාලට මං කිව්වා ඇහෙනවද කියලා. ඉතින් බීච් එකේ සන්සෙට් එක බලලා අපි ඩිනර් එක ගන්නවා. මම එනකොට නම් පුංචිලා කෑම ටික ඕඩර් කරලා තිබුණේ. Sigaran. Jangan. You want? No. What do you want? Tell me what do you want again? The phone. Phone? Ah, no. I don't think anybody would believe this story. Where are you going? පස්සේ අපි යන්න හිතුවා පෝට් සිටි බ්‍රිජ් එක පැත්තට. දැන් නම් වෙලාව 7:00 විතර ඇති. Today we should
Okay. ඊට පස්සේ අපි එතන ටිකක් වෙලා ඉඳලා අපි ගෙදර එන්න පිටත් වුණා. ඉතින් අපි එන ගමන් පොඩක් වටේ බලාගෙන ආවේ මේ නත්තල් ගසේ මේ ක්‍රිස්මස් එකට සල්සලා මාරම ලස්සනයි. Hi guys, අද අපි චර්ච් යනවා. අද 24 වෙනිදා යන්නේ මමයි අම්මයි අක්කයි විතරයි. හෙට ක්‍රිස්මස්. බලමු අපි කොහොම වෙයිද කියලා. අක්කා නම් එහෙම එනවා කිව්වා චර්ච් එකට ඔෆිස් ඇරිලා මමයි අම්මයි යනවා. අපි යන්නේ ගල්කිස්සේ මවුන්ට් ලෙවනියා වල තියෙන සෙන්ට් ඇන්තනිස් චර්ච් එකට අපි බලමු. සාමාන්‍යයෙන් අපි ඒ චර්ච් එකට තමයි හැමදාම යන්නේ. ඒක තමයි අපේ අජන. අපි සාමාන්‍යයෙන් යන චර්ච් එක ඒක තමයි. ඉතින් guys අපේ චර්ච් එකට යනකොට හවස 3 මාර විතර වුණා. කොහොම හරි අපි චර්ච් එකට යනකොට වගේම අපේ අක්කත් ආවා. ඊට පස්සේ අපි ප්‍රේ කරලා අපි චුට්ටක් ඇවිද්දා මේ ක්‍රිස්මස් එකට චර්ච් එක ලස්සනට සරසලා රෑ 11:35ට වගේ දේව මෙහෙ තියෙන්නේ මං හිතන්නේ. කොමරි දේව මෙහෙට ලස්සනට සරසලා උත්නෝතන ගවලෙනත් මාරම ලස්සනයි. Merry Christmas, Teddy. Merry Christmas. Dear, where gift you? Yeah. Thank you, Santa, for giving a gift to me. Tell me again. Say. Thank you, Santa, for giving a gift to me. ඇත්තටම සැන්ටා gift එකක් දීලා අපිට ඇක්ටිවෙන්ට. ඒක වෙන්න. ඒක hot wheels ටිකක්. hot wheels ටිකක් දීලා තියෙන්නේ. ඉතින් Merry Christmas everyone. ඉතින් අද 25 වෙනිදා කියන්නේ අද තමයි නත්තල් දවස. අද ලොකු plans නැහැ අපිට. මගේ දෝනි I want to take it. Teddy didn't take it. He's lying. No, Etienne, this is Lying. enough, Etienne. Now play enjoy the Christmas day. Enough, Etienne. I don't want to enjoy Christmas Day with Right. Mama. Sudhana, look. Sudhana, look. Se abona
ආගමන නන්දනා සමදියේ ඉංගී වස්සන දෙව්ලොවෙන් ඇය ඉල්ලන කෛලාශගිරි වන්දනා ඉතින් ඊට පස්සේ ATM එකේ සල්ලි වගේක් ගන්න ගියා පොඩක් දෙහිවලට. අපි දැන් ඕක්‍රේකට යන්න හදනවා මේ ක්‍රිස්මස් ඇඳුම සැන්ටයින් එක කරනවා. ඒකට යන්නේ මමයි නංගි දෙවලාව නංගි hina වෙන්නේ ආවා 3:50 4යි. අපි දැන් කෙලින්ම ඔක්‍රේකට යනවා. පුංචි නංගි ටැටි ෂෙන්සි කමන්නේ. ෂෙන්සියයි විතරයි. අපි යමු. Hi my vlog. come on ඒ කියන්නේ හවස අපි කොහෙවත් ගියේ නැති හින්දා මමයි පුංචි ටැටියනුයි අපේ අක්කයි ෂෙන්සියයි ආවා මේ ඕක්‍රේකට මොන හරි කන්න. ඉතින් අපි ඊට පස්සේ රෑ වෙලා හිතුවා අපිට බබල් චංකල ටිකක් ගේන්න ඕන කියලා මේ ටැට්ටියෙන්ට. තව එකක් කියන්න ඕන. ඉතින් අපි 25 වෙනිදා වැඩි මුකුත් කරේ නැහැ. ඉතින් vlog එකකට වැඩි කන්ටෙන්ට් නැහැ මට. ඉතින් ඔච්චරයි. ඉතින් නත්තලත් ඉවරයි. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මගේ නත්තල් දවස ගෙවුනේ. එකපාරටම පත් වුණා. තේරිලා වගේ. ඔන්න ඔය විදිහට තමයි අපේ 2025 ක්‍රිස්මස් දවස ඉවරුනේ. ඉතින් හැමෝටම පරිස්සමින් ඉන්න ගිහින් එන්නම්. බයි ජය වේවා.